ආයුබෝවන්. අපි හැමෝම ආසම කරන අතුරුපසක් තමයි අයිස්ක්‍රීම් කියන්නේ. අතට ගත්තම ඒට හරිම සරල රසවත් දෙයක් වගේ පේනුනට ඇත්තටම මේ හැන්දක් පිටිපස්සේ පුදුම හිතෙන විද්‍යාත්මක ගමනක් තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ ඒ සංකීර්ණ රසවත් කතාව ගැනයි. ඉතින් කොහොමද ඇත්තටම මේ ලෝකයක් වසංග කරගත්ත අතුරුපස කර්මාන්ත ශාලාවක් ඇතුලේ හැදෙන්නේ? මේක නිකම්ම අමුද්‍රව්‍ය ටිකක් එකට දාලා කලවම් කරනවා වගේ සරල දෙයක් නන් නෙවෙයි. ඒකට වඩා ගොඩක් ගැඹුරු විද්‍යාවක් මේ පිටිපස්සේ තියෙනවා. අපි බලමු ඒකේ අගමුල. හරි. එහෙනම් අපි ඕනෑම දෙයක් පටන් ගන්නවා වගේ මුලින්ම පටන් ගමු අත්තිවාරමින්. ඒ කියන්නේ මේ රසවත් අයිස්ක්‍රීම් එකක් හදන්න නැතුවම බැරි මූලිකම අමුද්‍රව්‍ය මොනවද කියලා බලමු. හොඳයි. මේ ලයිස්ට්ුවේ තියෙන සමහර දේවල් කිරි, සීනි වගේ ඒවා ගැන අපි හොඳටම දන්නවා. ඒත් ස්ථායීකාරක, එමල්සිෆයර් අනේ ඒ වචන දෙක ඇතුලේ තමයි මේ අයිස්ක්‍රීම් එකේ නියම ස්වභාවය. ඒ සිනිඳු බව තීරණය කරන විද්‍යාත්මක රහස් හැංගිලා තියෙන්නේ. ස්ථායීකාරක කියන්නේ හරියට අයිස්ක්‍රීම් එකේ තියෙන අර සිනිඳු ක්‍රීම් වගේ ගතිය ආරක්ෂා කරන රහස් පාලකයෝ වගේ. මේව නැති වුණොත් මොකද වෙන්නේ? අයිස්ක්‍රීම් එක මිදෙනකොට ඒක ඇතුලේ ලොකු ලොකු අයිස් කැට හැදෙනවා. එතකොට කටට දැනෙන්නේ ගොරෝසු ගතියක්. ඉතින් ඒක වළක්වලා හැවතිස්සෙම සිනිඳුවට තියාගන්න තමයි මේවා උදව් වෙන්නේ. අපි කවුරුත් දන්නවනේ තෙලුයි වතුරයි කවදාමත් එකට එකතු වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ තමයි අයිස්ක්‍රීම් මිශ්‍රණයේ තියෙන මේ දෙයයි ජලයයි. මේ දෙක වෙන් නොවි එකම ඒකාකාරී මිශ්‍රණයක් විදිහට තියාගන්න මැදිහත් වෙන්නේ තමයි මේ ඉමල්සිෆයර්. මේවා නැත්තම් අපිට ලැබෙන්නේ තැන් වලින් වෙන්වුණු අමුතු මිශ්‍රණයක්. හරි. අමුද්‍රව්‍ය ගැන අපි දැන් දන්නවා. දැන් අපි යන්නේ මේ විග්‍රහය හදවතටමයි. ඒ කියන්නේ සාමාන්‍ය දියර මිශ්‍රණයක් අපි කවුරුත් කන්න ආස කරන අයිස්ක්‍රීම් එකක් බවට පත්වෙන ඒ පුදුමාකාර පියවරටක ගමන ගැන බලන්න. මේ තමයි සම්පූර්ණ ක්‍රියාවලිය එක බැල්මෙන් අමුද්‍රව්‍ය ටික එකට දාලා මිශ්‍ර කරන තැන ඉඳලා අවසානයේදී ගල් වගේ තදවුණු අයිස්ක්‍රීම් එකක් ලැබෙන කල්ම. හරි, අපි දැන් මේ එකේට පියවර අරගෙන ටිකක් ගැඹුරට ගිහින් බලමු මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. පැස්ටරීකරණය කියන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශයම වැදගත් පියවරක්. මෙතනදී මිශ්‍රණයේ නියමිත උෂ්ණත්වයකට රත් කරනවා. ඒකෙන් වෙන්නේ අපිට අහිතකර වෙන්න පුළුවන් ඕනෑම බැක්ටීරියාවක් විනාශ වෙන එක. ඒ විතරක් නෙමෙයි. සීනි වගේ දේවල් හොඳටම දිය වෙලා මිශ්‍රණයේ එකම ස්වභාවයකට එන්නත් මේක උදව් වෙනවා. හරි, සමජාතීකරණය කියන්නේ අයිස්ක්‍රීම් එකේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරන භෞතික ක්‍රියාවලියක්. හිතන්නකෝ මිශ්‍රණය අරගෙන අධික පීඩනයකින් පුංචි සිදුරු මැසදියේ යවනවා. එතකොට කිරිවල තියෙන මේදාංශු ඇහැට පේන්නේ නැති තරම් කුඩා කැබලි වලට කැඩිලා යනවා. අන්න ඒක තමයි ප්‍රතිඵලය. අර මේදාංශු පුංචි කෑලි වලට කැඩෙන නිසා තමයි අයිස්ක්‍රීම් එක කටේ තිබ්බ ගමන් අර පුදුමාකාර වෙල්වෙට් වගේ සිනිඳු හැඟීම දැනෙන්නේ. අන්න ඒ හැඟීම පිටිපස්සේ තියෙන විද්‍යාව තමයි මේය. මේක හිතන්නකෝ හරියට මිශ්‍රණයට දෙන හොඳ විවේකයක් වගේ කියලා. මේකට කියන මෝරණ කාලය කියලා. මේ කාලය ඇතුළත අර අංශු වලට කැඩෙන මේද සහ ප්‍රෝටීන් ඔක්කොම ස්ථාවර වෙලා අයිස්ක්‍රීම් එකට ශක්තිමත් ව්‍යුහයක් දෙන්න සූදානම් වෙනවා. මේක හදිස්සි කරන්න බැරි අත්‍යවශ්‍යම පියවරක්. මෙන්න තමයි ඒ තීරණාත්මකම මොහොත. මෙච්චර වෙලා දියරයක් විදිහට තිබුණු මිශ්‍රණය අපි දන්න අඳුනන අයිස්ක්‍රීම් එක බවට හැරෙන්නේ මේ පියවරේදී. මෙතනදී කරන්නේ මිශ්‍රණය වේගයෙන් අධිශීතකරණය කරන ගමන්ම ඒකට වාතයත් එකතු කරන එක. ඕවරන් කියන්නේ කර්මාන්තය පාවිච්චි කරන හරිම වැදගත් වචනයක්. සරලවම කිව්වොත් මේ කියන්නේ අයිස්ක්‍රීම් එකට කොච්චර වාතය ප්‍රමාණයක් එකතු කරනවද කියන එක. වාතය වැඩි වෙන්න තමයි අයිස්ක්‍රීම් එක සැහැල්ලු වෙන්නේ, මෘදු වෙන්නේ, අර හැන්දෙන් ලේසියෙන් කඩලා ගන්න පුළුවන් ගතිය එන්නේ. හරි, දැන් ඇසුරුම් කරපු අයිස්ක්‍රීම් ගෙබුරු අධිශීතකරණයකට ලක් කරනවා. මේ අධික සීතලෙන් තමයි අයිස්ක්‍රීම් එක සම්පූර්ණයෙන්ම ඝන වෙලා කඩසාප්පුවට ප්‍රවාහණය කරන්න පුළුවන් තත්වයටපත් වෙන්නේ. හරියට ඒකේ අවසාන ස්වරූපේ ස්ථිර කරලා මුද්‍රා තියන වගේ වැඩක්. නිෂ්පාදන ක්‍රියාවලිය ඉවරයි. ඒත් වැඩේ තවම සම්පූර්ණයෙන් ඉවර නෑ. දැන් ලැබෙන්නේ හැම අයිස්ක්‍රීම් එකක්ම નિયમિત ප්‍රමිතියට තියෙනවද කියලා තහවුරු කරන දැඩි තත්ත්ව පාලන ක්‍රියාවලිය. මේ පරීක්ෂණ වලින් තමයි අපේ අතට ලැබෙන හැම අයිස්ක්‍රීම් එකක්ම සෞඛ්‍ය ආරක්ෂිතයි කියලත් බලාපොරොත්තු වෙන රසය, සිනිඳු බව ඒ විදිහටම තියෙනවා කියලත් සහතික වෙන්නේ. මේක හරියට පාරිභෝගිකයාට දෙන පොරොන්දුවක් තහවුරු කරනවා වගේ වැඩක්. මේ දෙවන්ත කාර්මික ක්‍රියාවලිය දිහා බලද්දී ගෙදරදීම අයිස්ක්‍රීම් හදන කෙනෙක්ටත් පොඩි රහසක් ඉගෙන ගන්න පුළුවන්. මතකද අර මිශ්‍රණය පැය කිහිපයක් විවේක ගන්න තියපු පියවර? අන්න ඒක තමයි රහස. ගෙදරදී අයිස්ක්‍රීම් හදද්දිත් මිශ්‍රණය හැදුව ගමන්ම මිදෙන්න දාන්නේ නැතුව පැය කිහිපයක් ශීතකරණයේ තියලා බලන්න. ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ගොඩක් සිනිඳු ක්‍රීම් වගේ වේවි.
ඉතින් ඊළඟ වතාවේ අයිස්ක්‍රීම් හැන්දකින් රස බලද්දි අර සරල සතුට පිටිපස්සේ තියෙන මේ පියවර 8 විද්‍යාත්මක ගමනත් පොඩ්ඩක් මතක් කරලා බලන්න. සමහර වෙලාවට ඒක ඒ රසයට තවත් අලුත් අර්ථයක් එකතු කරાવી.